ප්‍රමාණය දන්නවාද වර්ග අඩිම 30000ක් තියන් කළේ මොනාද දෙන්නෙක්ට මොටද බයියනි වර්ග අඩිම 30000ක් මුංකල දේවල් ඇහුවම වටිනවාද කෙසුඟහක් සල්ලි කාලා මහජන මහින්ද පිට වී යන සල්ලි කාලා මහජන මහින්ද පිට වී යන මහජනතාවගේ ගෙවල් බහුතරයක් ලක්බිම 10 වර්ග අඩි නැත්තම් 2000ක් වෙයි උපරිම ගෙවල් 30000ක ප්‍රමාණය ගෙයක් මොටද මෙවුන්ට සවල් පාර දෙන්න ඕන තව වැළලෙන එවුන්ට රටට බරක් වී සිට යනවා මැද මුලනට රටට බරක් වී සිට යනවා මැද මුලනට මෛත්‍රිගෙන් පසුව තමයි මොහුට නිවස ලැබෙන්නේ ගත්ත ගමන් ඒ නිවසම අලුත් වැඩියා කරන්නේ අලුත් වැඩියා කරන්න ගිය ගාන ඇහෙත් දිත් බයයි අලුත් වැඩියාවට විතරක් 46 කෝටියයි කෝටි ගණන් ගිල්ලට හොඳක් වෙයිද උඹලට කෝටි ගණන් ගිල්ලට හොඳක් වෙයිද උඹලට ගහලා පෙන්නුවේ මේ හොර ජඩ රැළ අපි එක් වෙලා ඉන්නයි මුළු රටේ සැමට සන්තෝෂෙන් හිනැහිලා වතුරේ ගහන් යන දුවෙක්ව බේරන් කෙලෙසුවා වගේ රටට කරපු දේ හිතුවම නොදකින් පවුලම තොගේ ආපු නිසයි මගේ රට සාප උනේ උඹලට ආපු නිසයි මගේ රට සාප උනේ උඹලට හිටපු ජනාධිපතිවරයෙක්ට ගයක් දුන්නට කමක් නැහැ හැබැයි මේ ගෙදර වර්ග අඩි 30000 අපේ ගෙවල් වගේ නම් 30ක් ඊට පස්සේ අලුත් වැඩියා කරන්න ගන්නවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිටපු ගෙදරම මෙයාට ලැබිච්ච ගමන් අලුත් වැඩියා කරනවා අලුත් වැඩියාවට කෝටි 46ක් ලක්ෂ 40 ගෙවල් හැදුවා නම් ගෙවල් 100ක් හදන්න තිබ්බා මේ දෙන්නෙක්ට ඉන්න එක තට්ටුවට ලිෆ්ට් එකක් මේ විදියට මහජන මුදල් කාබාසිනියා කරලා ඒ කෝටි 46ක් මේක අලුත් වැඩියා කරන්න වියදම් කරලා තියෙන්නේ කොරෝනා කාලේ හෙන ඉල්ලලා වැඩකුත් නැහැ හෙන ගහන්නෙත් නැහැ මුන්ට මැරිච්ච ගස්නේ ඔයාලට කියන්න දෙයක් ඇති කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට